හරි. එතකොට ඊගාවට අපි යනවා ළමයි 2021 A level paper එකේ තිබ්බ ප්‍රශ්න සාකච්ඡා කරන්න. හරිද? මම ළමයි 48 වෙනි MCQ එකකින් තමයි මම මේක පටන් ගන්නෙ. පහත කේත පේලියේ වෙබ් අතිරිසුවක් කරහා ට්‍රෙන්ඩ් කරද්දී මේක සම්බන්ධයෙන් දීලා තියෙන ළමයි ස්ටේට්මන්ට් පහක් තියෙනවා මොනවද හරියන්නේ කියලා අහන්නේ. හරි බලමු ළමයි. input type radio name vaccinate value yes. හරිද? දෙන්න බලන්න උත්තර. මේක selection එක. සර්වර් කම්පියුටර් එකට යන්නේ vaccinate equal yes කියලා මේ selection එක කරොත්. හරි. වම් පසින් vaccinate නම් වූ ලේබලයක් සහිතව විකල්ප තේරීම් බොත්තමක් display වැරදි. තමයි vaccinate කියන එක user display වෙන්නේ නැහැ. ඒක සර්වර් කම්පියුටර් එකට ඕන වෙන්නේ. දකුණු පසින් vaccinate නම් වූ ලේබලයක් සහිතව විකල්ප තේරීම් බොත්තමක් display වැරදි. වම් පසින් yes නම් වූ ලේබලයක් සහිත වැරදි. දකුණු පසින් yes නම් වූ වැරදි. පරිශීලකයට yes යන වචනේ 39. පහ කියන උත්තරේ තමයි හරියන්නේ. මේ vaccinate yes ඒ කිසිම දෙයක් ළමයි user ට display වෙන්නේ නැහැ. හරිද? මේකේ ලේබල් එකක් ඔයාලට පෙන්눔 කරගන්න ඕන නම් එයාව කොහෙන් ලියන්න ඕනද ඔයා? ඔයා මෙහෙන් ලියන්න ඕනේ ඒක. මොකක් හරි name හරි මොකක් හරි. හරිද? ඉතින් මේ පහ තමයි උත්තරේ වෙන්නේ. MySQL යි දත්ත සමුදා සම්බන්ධන හැකියාවක් ඇති කර ගැනීමට භාවිතා කරන PHP කේතපේලිය සලකන්න ඔයාට අර පිළිවෙල තමයි මෙතනදී බලලා තියෙන්නේ. ඉහත විචල්යන්හි නිවැරදි නියෝජනය පහත කවරක්ද? හරිද? මේ new MySQL function එකට var1 var2 var3 var4 කියලා ළමයි variables හතරක් පාස් කරලා තිනවා. යාළගේ පිළිවෙල මොනවද කියලා අහන්නේ නේද? එහෙනම් පිළිවෙල මතක තබා ගත යුතුයි ඔයා. මෙයා server name එක, user name එක, password එක, database name එක. හරිද? එහෙනම් බලන්න ළමයි උත්තරේ වෙන්නේ හතරවෙනි උත්තරේ තමයි උත්තරේ වෙන්නේ සේවාදායකයේ නම පරිශීලක නාමය මොරපදයේ සහ දත්ත සමුදාය. එහෙනම් මෙතනදී නම් PHP වලින් ළමයි array වලට අදාළව හදපු ප්‍රශ්නයක්. හරිම simple. class array 12A 12B 12 12A 12B 13A කියලා ළමයි array එකක් හදලා තියෙනවා. මේක ඇවිල්ලා මොන array එකක්ද? indexed array එකක්. පැහැදිලිද? මේක ඇවිල්ලා indexed array එකක්. මේක ඇවිල්ලා index array එකක්. හොඳට බලා ගන්න ළමයි. index array එකක් මේක. echo කරලා තියෙනවා ළමයි ICT classes are මේ class 1 කියලා තියෙනවා and class 2 කියලා තියෙනවා. අපිට පේනවා මේ this is a string ළමයි. හරිද? මේකත් string එකක් ළමයි. හරිද? class කියන එකේ මේ මොකද්ද මේ කරලා තියෙන්නේ? මෙයාගෙන් මොකද කරලා තියෙන්නේ? ළමයි array එකක තියෙන index වලට access කරලා නේද තියෙන්නේ? අපි දන්නවා මේ array එකේ ළමයි indexes වැටෙන්නේ කොහමද? මෙයා බිඳුව, මෙයා 1, මෙයා 2 කියලා. එතකොට ළමයි එකට කතා කරොත් කවුද එන්නේ? 12B. දෙකට කතා කරොත් කවුද එන්නේ? 13A. ICT classes are 12B and 13A. එහෙනම් උත්තරේට එන්නේ කවදාවත් මේ තිත් print වෙන්නේ නැහැ ළමයි. මේ තිත්ෙන් තමයි string එක concatenate කරන්නේ නේද? අපි කියනවා ළමයි string concatenation කියලා. ඒතර උත්තරේට එන්නේ ICT classes are 12B and 13A. මේ විදිහට ළමයි string එකක් විදිහට පේන්නේ නැහැ. මේ උත්තරේ 3 තමයි උත්තරේ වෙන්නේ. හරිද? හරි. ඉතින් මේ පුංචි දේවල් ටට්ටක් ගාලා අපි යනවා. හරිද? හා. මෙන්න මේක නියම ප්‍රශ්නයක් ඈ. හරිද? මේක නියම ප්‍රශ්නයක්. අපි බලමු. හොඳට කතා කරන්න ඕන ළමයි. right. එතකොට පහත HTML කේතයේ දෝෂ කොටස් යටින් ඉරියා දෙන්න කරුණාකර පේලි අංකය නොසලකන්න කියලා කියනවා. හා බලන්න ළමයි. බලන්න වාට මොනවද පේන්නේ නිකන්? වාට සාමාන්‍යයෙන් මොනවද මේකෙදි පේන්නේ? body background color. පළවෙනි පේලිය වැරද්දක් නැහැනේ. දෙවෙනි පේලිය බලන්න ළමයි. body background color green. ඒක හරි. ඒක හරි. මේ වැරදි. එහෙම මේ background color එකක් ළමයි කෙලින්ම දෙන්න බෑ. background color කියලා attribute එකක් නැහැ ළමයි body එකට. පැහැදිලි background color කියලා ළමයි attribute එකක් නැහැ. background color කියලා CSS property එකක් නම් තියෙනවා. තේරෙනවද? CSS property එකක් නම් තියෙනවා. යටින් ඉරියා දෙන්න තියෙන ළමයි මෙතනින් වා ඉරක් අදින්න ඕන. පැහැදිලිද? මෙන්න මෙතනින් වා ඉරක් අදින්න ඕන. මෙයා වැරදි. මේක ලියනවා නම් ලියන්න පුළුවන් මෙහෙම. ස්ටයිල් දාලා ඈ මෙන්න මේ විදිහට වරහණක් මේ සකල string එකක් ඇතුලේ background color එහෙම ලිව්වොත් හරි. background color equal green කියලා ලිව්වා නම් අන්න හරි ළමයි. පැහැදිලිද? හරි.
ඊගොල්ලෝ ළමයි welcome all of you to online ICT seminar H1 මෙයාගේ නම ළමයි වැරද්දක් නෑනේ මෙයාගේ වැරද්දක් නෑ හා ඒ බලන්න ඒ URL #1 කියලා තියෙනවා හා බලමුකෝ A level student section ඒක අයින් කරලා තිනා හරි ප්‍රශ්නයක් නෑ හතරෙත් වැරද්දක් නෑ P O level ICT is not available මෙතන නම් වැරදිනේ මෙතෙන්ට එන්න ඕනේ ළමයි P ව තමයි මේ close වෙන්න ඕන tag එක මේක වැරදිනේ මේක වැරදි. එතකොට මෙතනින් වා ඉරක් අදින්න ඕන. මේකත් වැරදිනේ. ළමයි කමෙන්ට් එකක් දාන්නේ කොහමද? මෙන්න මෙතනින් ඉස්සරහට හර්ෂය ආදී ලකුණක් එන්න ඕන නේද? කමෙන්ට් එකක් දාන්නේ කොහමද ළමයි HTML වල? HTML වල ළමයි මේ එකක් දාන්නේ කමෙන්ට් එකක් දාන්නේ මෙන්න මේ විදිහට. ඉස්සරහින් හර්ෂය ආදී ලකුණක් එන්න ඕන. එතකොට මේක වැරදි කියලා ඔයා අන්ඩර්ලයින් කරන්න ඕන. මෙයා හරි 7 හරි. 8 බලන්න 8 හරි 8 වැරදි ළමයි මෙතන මෙන්න මෙතන අවුලක් තියෙනවානේ HR tag එක empty tag එකක් ළමයි empty tag කියලා කියන්නේ ආරම්භයක් විතරයි අවසානයක් නැහැ කියන tag නේ හරි එතකොට HR tag එක close කරන්නේ නැහැ කවදාවත් ඊගාවට ගත්තොත් මෙයා අවුලක් නැහැ P හරි ඒක ඕකේ 10ත් ඕකේ ඉතින් මේ ටික තමයි වැරදි ටික 1 2 3 4 හතරක් වැරදි තියෙනවා මේකේ ඉහත A level student අන්න මෙන්න මෙයා තමයි මට කියලා දෙන්න ඕන ඉහත A level student section යන්න හතරවන පේලියේ ඇති මෙයාගේ තියෙන A level ICT හත්වන පේලියේ තියෙන A level ICT හත්වන පේලියේ ඇති යන්නට අදි සම්බන්ධයක් කිරීමට අදාළ නිවැරදි කේත පේලිය කුමක්ද කියලා අහනවා ළමයි මේ අපි දන්නවා මං කියන දේ හොඳට තේරුම් ගන්න මේ හරිය ලස්සන පොයින්ට් එකක් හරිද අර ලස්සන පොයින්ට් එකක් ළමයි ගන්නකො බලන්න කියලා දෙන්න මෙන්න මේ hyperlinks වල තියෙන හරිය ලස්සන පොයින්ට් එකක් hyperlinks හරිද අපි කියන ළමයි අදිසන්ධාන කියලා කියනවනේ එතකොට ළමයි තේරුම් ගන්න අපිට anchor tag එකක් හරහා මේ reference link එකට මොකක් හරි external link එකක් දෙන්න පුළුවන් මං කියන දේ තේරුම් ගන්න ළමයි හොඳට external link එකක් ඒක මොකක් හරි content එකකට දෙන්න පුළුවන් මං දෙන්න link කියලා අන්න එතකොට දැන් උත්තර දෙන්න හොඳ ළමයි වගේ මේ link කියන වචනේ එබුවයින් පස්සේ මෙතන මම ලියන හරිද මෙතන මම type කරන link එකට access කරනවානේ දැන් මේක කොහොම එක්කෙනෙක් වෙන්න පුළුවන්ද වෙනත් වෙබ් අඩවියකට අදාළ link එකක් තමයි ළමයි මේ තියෙන්නේ link එකක් ඔයාලට පැහැදිලිද මම කියන දේ hyperlink එකෙන් මේ විදිහේ දෙයක් කරන්න පුළුවන් වෙනත් වෙබ්සයිට් එකක තියෙන වෙනත් මොකක් හරි link එකකට access කරන්න පුළුවන් වෙන විදිහේ reference එකක් මෙතනදී හදලා දෙන්න පුළුවන්. හැබැයි තව දෙයක් පුළුවන් ළමයි. මේ hyperlink කරහා ලස්සන තව දෙයක් පුළුවන්. ඒ තමයි අපේම වෙබ්සයිට් එකේ. හරිද? තමන්ගේම වෙබ්සයිට් එකේ sections අතරේ හරිද section අතරේ හුවමාරු වීම සඳහා තේරුණාද මෙන්න මේ තමන්ගේම වෙබ්සයිට් එකේ තනින් තනට මාරු වෙන්නත් ළමයි මේ hyperlink භාවිතා කරන්න පුළුවන් පැහැදිලිද ඔයාලට මම කියන දේ ඔන්න බලන්න මම ඒක කරලා පෙන්නන්න දැන් ඔයා හිතන්න මෙන්න මේ ප්‍රශ්නේදී ඔයාලට විස්තර කරන්නේ මොන වගේ දෙයක්ද? ඔයා තේරුම් ගන්නකො මේ කියන දේ. කාව එබුවෙන් පස්සේ කාව යන්න ඕනේ කියලාද කියන්නේ? A level student section යන්න A level ICT යන්නට අදිසන්ධානයක්. ඒ කියන්නේ මෙයාව එබුවෙන් පස්සේ කොතෙන්ට access කරන්න පුළුවන් වෙන්න ඕනද? sorry හරි දැන් තේරුණා. දැන් තමයි මේ හරියට මේක මේ අර්ථය ඔලුවට ආවේ. A level student section යන්නේ කියන්නේ මෙන්න මෙයා මොකක් කරන්නලුද?
මොකක් කරන්නද ළමයි? මෙන්න මෙයාට හයිපර්ලින්ක් එකක් කරන්නලු. අධිසන්ධානයක් කරන්නලු. ඒ කියන්නේ මෙන්න මේ තමන්ගේම වෙබ්සයිට් එකේ යම්කිසි කන්ටෙන්ට් එකක් තමන්ගේම වෙබ්සයිට් එකේ තැනකට ලින්ක් කරන්න නම් රෙෆරන්ස් කරන්න නම් අපිට තියෙනවා හරි ලස්සන ක්‍රමයක්. මොකද්ද දන්නවද? දැන් මෙතන ඔයාලට පේනවා A level student section සහ A level ICT කියලා තියෙනවනේ. හරි. ඕක මම කරලා පෙන්නන්නම්. නියමම වැඩක් ඈ. හරිද? H4 තියෙනවා. හරිද? A level ICT තියෙනවා. H4 close කරලා තියෙනවා. ළමයි අපි මෙයාට දාගන්නවා ID එකක් ඈ. හරිද? මෙයාට දාගන්නවා ID එකක් 1 කියලා. ඕම් බලන්න. හරිද? මේක නම් ඕන වැලියු එක. ID එකක් දාගන්නවා. ඊට පස්සේ ඔයා දැක්කද අර hyperlink එක ඇතුලේ reference link එකේ ලියලා තියෙන්නේ මොකද්ද? #1 කියලා නේද? #1 කියලා නේද? A level student දැන් මම කියන්න වෙන දේ ඈ. ලියලා කියලා දෙන්නම්කෝ. A level student section. ළමයි මෙන්න මෙයාව ක්ලික් කරයින් පස්සේ දැන් මෙයානේ hyperlink එක අපේනේ. ඔව්. එයානේ hyperlink එක. මේ hyperlink එක ක්ලික් කරයින් පස්සේ යන්නේ කොතෙන්ටද එතකොට? යන්නේ මෙතෙන්ට. මෙයාව තමයි refer වෙන්නේ ඈ. පැහැදිලි නේද? මෙයාව තමයි refer වෙන්නේ. මේ බලන්න ළමයි. මෙයාට ID එකක් දාගෙන තියෙනවා මම 1 කියලා. ඒක ලියන්නේ කොහමද? reference link එකක් විදිහට hash value එකයි ඒ අදාළ ID එකේ නමයි. hash value එකයි ID එකේ නමයි. මෙතන තිබ්බනම් ළමයි මොකක් හරි xyz කියලා hash xyz කියලා තමයි මම ලියන්න ඕන. හරි නේද ළමයි? තමන්ගේම වෙබ්සයිට් එකේ කොටසක් ළමයි reference link එකක් කරන විදිහ. මේවා points පොතට එකතු කරගන්න ඔයාගේ. හරිනේ? හරි. එහෙනම් අපි බලනවා දැන්. හරිද? අපි බලනවා දැන් මෙන්න මේ දෙවෙනි කොටසත් හරි. ඒතකොට හතරවෙනි පේලිය සඳහා කේතය වෙන්නේ මොකද්ද? හතරවෙනි පේලිය සඳහා ළමයි කිසිදු කේතයක් වෙනස් වෙන්න ඕනේ නැහැ. මේ විදිහටම ලිව්වන වෙනස් වෙන්න ඕනේ. මම ඒක දැක්කේ නෑ ළමයි ඉස්සෙල්ලා. sorry. ඒ කියන්නේ එහෙම අහන්නේ ඇයි දන්නවද? මේ මෙතන වැරදිනේ. එතන URL හැමේ තියෙන්න ඕනේ. මෙතෙන්ට href නේ දෙන්න ඕන. එතනත් ළමයි ඉරක් අදින්න ඕනේ ඈ. මම ඒක දැක්කේ නෑ. හරිද? එතකොට href වලට අදාළ 1 කියලා මේක ආපහු ලියන්න ඕන. මෙයාට අදාළව මොකක් ලියන්න ඕනද? id equal 1 කියලා ලියන්න ඕන. මම අර ලියලා පෙන්නුවේ. ඒක හරි. අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු දීමට පළවෙනි වගුවේ ඇති විලාස එහෙම නැත්නම් ස්ටයිල්ස් පාවිච්චි කරන්න කියලා කියනවා. සිලෙක්ට් එක ඒ වගේම තමයි ස්ටයිල් එකේ විස්තරය කියලා දීලා දිනවා. ආට් නමින් යුක්ත පන්තියක්. මේ බලන්න. ඒව ලස්සනට ඔයාලට විස්තර කරන්න හැටි. නේ? ආට් නමින් යුත් පන්තියක්. ක්ලාස් එකක්. හරිද? ක්ලාස් එකක්. එතකොට තමයි මේ ක්ලාස් සිලෙක්ට් එකට අදාළව නේද ඔයාගේ මේ දැනුම පරීක්ෂා කරලා බලන්න. එහෙනම් බලන්න ළමයි. ඒකේ විලාසයේ විස්තරය දීලා තිනවා. අක්ෂර ෆොන්ට් එක ළමයි ෆොන්ට් වල විශාලත්වය 14 පික්සල් වෙන්න ඕන සහ පාට මධ්‍යගතව තියෙනවා ළමයි. ටෙක්ස්ට් එක අලයින් වෙන්න ඕන සෙන්ටර් වෙලා. header 1 header 1 කියලා ළමයි ශීර්ෂයක්. ඒ කියන්නේ ඔය h1 කියන ටැග් එක ගැන නේද කියන්නේ? h1 කියන ටැග් එක ගැනනේ කියන්නේ. h1 ටැග් එකේ වර්ණය කහ වෙන්න ඕන. ඉහත විලාස වෙබ් අඩවියක පිටු කිහිපයකම භාවිතයට ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම අවශ්‍යතාවය සපුරා ගැනීමට ඉහත එක වගුවේ ඇති විලාස අර්ථ දැක්වීම සඳහා සුදුසු කැස්කේඩින් විලාස පතක් ලියන්න කියලා කියනවා. ළමයි මෙන්න මේ විදිහේ පොයින්ට් හම්බ වෙනවා ඔයාට. වෙබ් පිටු කිහිපයකම භාවිතයට අපි දන්නවා ස්ටයිල්ස් ලියන්න පුළුවන් ආකාර තුනයි internal external සහ inline. internal කියන්නේ HTML කෝඩ් එක ඇතුලේ head part එක තුල style tag එක දාලා codes ලියනවට. හරිද? external කියලා කියන්නේ CSS වෙනුවෙන්ම නිර්මාණය කරපු වෙනම ෆයිල් එකක් භාවිතා කරනවට. inline CSS කියන්නේ ළමයි HTML tag එකක් ඇතුලේ style කියන attribute එක දාලා CSS codes ලියනවට. හරිද? මෙන්න මෙයාව පිටු කිහිපයකම භාවිතයට ගැනීමට අපේක්ෂා කරේ කියන එකෙන් අදහස් කරන්නේ ළමයි මොකද්ද දන්නවද? external CSS. external CSS. ඒ කියන්නේ බාහිර විලාසිතා පත්‍ර. ඒ කියන්නේ ළමයි CSS වෙනුවෙන්ම හදුව වෙනම ෆයිල් එකක් කියන අදහස. වෙබ් පිටු කිහිපයකටම ළමයි එකපාර පාවිච්චි කරන්න පුළුවන් වෙන්න නම්
අපි වෙනම ෆයිල් එකක් හදලා CSS වලටම වෙනම ෆයිල් එකක් හදලා එයාව ඒ වෙබ් පේජස් ටිකට ලින්ක් කරන්න නේද තියෙන්නේ. ආන් ඒකයි ඈ. හරිනේ. හරි. එහෙනම් මෙන්න මේ විදිහට මේකෙදි අදහස් කරන්න. මෙන්න මේ පොයින්ට්ස් දාගන්න. මෙන්න මෙයාගෙන් අදහස් කරන්නේ external CSS. external CSS හරි. එහෙනම් බලන්න ළමයි. ඕම් බලන්න වැඩේ. මොකද කියන්නේ? මෙයාව ලියන්න නම් තියෙන්නේ ආඩ් නමින් පන්තියක්නේ. පන්තියක් තියෙනවා නම් ළමයි අපි පන්තියක් ස්ටයිල් කරන්නේ .art කියලා පටන් ගන්න ඕන නේද? .art කියලා පටන් ගන්න ඕන. දාලා ෆොන්ට් වල විශාලත්වය. එහෙනම් ළමයි ෆොන්ට් සයිස් එක නේද? ඒවා වරද්දන්න නැතුව හරියටම ගන්න ඕනේ. ෆොන්ට් සයිස් කීයද ළමයි? 14යි පික්සල්. 14යි පික්සල්. ඒ වගේම ළමයි ටෙක්ස්ට් එක අලයින් වෙන්න ඕන. ටෙක්ස්ට් අලයින් වෙන්න ඕන. මොනවා විදිහටද? සෙන්ටර්ඩ් වෙන්න ඕනනේ. එහෙනම් සෙන්ටර් කියන වැලියු එක දෙන්න ඕන. මේ වගේ අදහස් එහෙම මතක තින්න. මේ ෆොන්ට් ඩෑෂ් එකක් එක්ක තමයි සයිස් ලියන්නේ ඈ. අමතක කරන්න එහෙම නෑ. හරි. ඊගාවට ළමයි තව කෙනෙක් ලියන්න තියෙනවා. මේ H1 කියන හෙඩර් එකක් තියෙනවා. H1 කියන හෙඩර් එක පාටවල වර්ණය කහ පාටනේ වෙන්න තියෙන්නේ. එතකොට ළමයි පාටවල වර්ණය කලර් කියන එකනාගෙන් අපිට හඳුන්වන්න පුළුවන්. පැහැදිලිද? කලර් කියන එකනාගෙන් හඳුන්වන්න පුළුවන්. කහ නම් yellow. මම හිතනවා ඔයාට වැඩේ පැහැදිලි ඇති කියලා. හරිද? හරි. ඔන්න ඕකයි අපි ලියන්න ඕන උත්තරේ. ඊගාවට ඉහත B1 අර්ථ දක්වන ලද විලාසිතා පත වෙබ් පිටුවකට ඇතුළත් කිරීමට HTML කේත පෙළේ ලියා දක්වන්න මං කිව්වේ. ඔයාලම එතකොට external CSS විදිහට ලියපු හන්ද නේද මේක HTML ෆයිල් එකකට ලින්ක් කරන්න කියලා කියන්නේ. මම දුන්න අදහස හරියටම හරි. ඉහත B1 සඳහන් නිමෙවුණු විලාසිතා පත නීට් නමින්. يعني මෙන්න මේ නමෙන්ලු ළමයි මේක සේව් කරලා තියෙන්නේ. සුරකි බව උපකල්පනය කරන්න එහෙනම් external CS ෆයිල් එකක්. හරිද? කොහොමද HTML ෆයිල් එකකට අපි ලින්ක් කරන්නේ? ලින්ක් කියන ටැග් එක භාවිතා කරලා නේද? එතකොට එයාව අපි ලියන්නේ මොන කොටස තුලද? head කොටස තුල. head කොටස ඇතුලේ තමයි මෙයාව ලියන්නේ. HTML ෆයිල් එකේ head කොටස ඇතුලේ ළමයි link කියලා දානවා. relevant වෙන්නේ ළමයි style sheet වල නේද? එතකොට අනිවාර්යයෙන්ම මේ style sheet කියන value එක වා ලිවිය යුතුමයි. ඒ වගේම තමයි ඊගාවට අපි කියනවා හරිද? href වෙන්නේ කවුද? මේ need කියන එක නා. need.css කියලාත් ඔයා අනිවාර්යයෙන්ම ලිවිය යුතුයි. මොකද .css කියන්නේ මේකෙදී අපේ file extension එක. හරිද? need.css. එතකොට මෙයාව close කරලා හරිද? අනිවාර්යයෙන්ම head tag එකත් close කරන්න. එතකොට තමයි මේක head tag එක ඇතුලේ ලිව්වා කියන අදහස අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලන්න මේ දේවල් ලියන්න ඔයාලට කොච්චර අවබෝධයක් තියෙනවද නේද? හරි. එහෙනම් අපි යනවා පල්ලෙහාට. ඔන්න ලස්සන HTML form එකක් තියෙනවා. එන form header හම්බුණානේ. හරි. අදාළ HTML කේතය පහත දැක්කේලු පහත ප්‍රතිදානය ලබා ගැනීමට හැකි වන පරිදි හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා කියනවා. මේකේ PHP කෑල්ලක් නැහැ ළමයි මේ කියන්නේ. මොකේද PHP කෑල්ලක් නැති වෙන්නේ මේ SE part එකේ. හරිද? හරි. හරිම ලේසි. chess tournament කියලා නම් H2 එකක් තියෙනවා. ඊගාවට ඔයා බලන්න ළමයි මේ මේව මොනවද? මේ list જાති අපිට සාමාන්‍යයෙන් හම්බ වෙන අඩුයි. මේක හම්බ වෙන අඩුයි ළමයි. මේ තියෙන්නේ description list නේද? විභාගෙදී අහලා තියෙනවා වගේ. හරිද? මේ තියෙන්නේ description list. මේ description list එක idea එක තමයි description topic එකක් තියෙනවා. ඒ වගේම තමයි description data තියෙනවා. හැම වෙලාවෙම ළමයි ඒක පොඩ්ඩක් ඇතුළට තල්ලු වෙලා. එහෙම නැත්නම් දකුණු පැත්තට indent වෙලා තමයි මේ description topic එකට අදාළව තියෙන description data output එක විදිහට එන්නේ. පැහැදිලිද ඔයාලට? හරි. එතකොට මෙන්න මේක තේරුම් ගන්න. හරිද? මෙන්න මෙයා අනිවාර්යයෙන්ම description list එකක් description list එක පටන් ගන්න කලින් හැමදාම මෙතෙන්ට DL කියලා වා දාන්න ඕන. මොකක් කියලාද දාන්නේ? DL. DL එක close කරන්න ඕන. DT මේ තියෙන description topic category 1. category 1 වලට අදාළව තියෙන list items. හරිද? list item දෙකක් තියෙනවා team A TB කියලා.
හරිද? හැබැයි මෙන්න මේවා description data වෙන්න ඕන. මේවා description data වෙන්න ඕන. dd වෙන්න ඕන. කො බලන්න. ඔව්. ඈ team A team C ඔව් හරි. team A සහ team C ළමයි මොනවා වෙන්න ඕනද? ඈ description data වෙන්න ඕන. ඊගාවට category 2 team B team D ළමයි මේ list item වලට අදාළව මේ මෙන්න මෙතන list item දාලා තියෙනවනේ. මෙතෙන්ද list item දාලා තියෙනවනේ. ආන් ඒක නිසා තමයි ඔය මේ විදිහට disk එකක් default විදිහට වැටිලා. ඈ list item වලට ළමයි default විදිහට මේ disk එකක් තමයි වැටෙන්නේ. එහෙම වැටිලා team A team B කියලා team C කියලා ඇවිල්ලා තියෙන්නේ list item තියෙන හන්ද. හැබැයි ඒවා table data. මෙයා table data. හරිද? මෙතනදී මෙතෙන්ට table data දෙකක් තමයි තියෙන්නේ. sorry table data දෙකක් නෙමෙයි අමතක වුණා. description data. හරිනේ? හරි. ඔන්න එහෙනම් මේ list එකේ කතන්දරය අවසන්. form එකක් පටන් ගන්නවා ළමයි registration form. method එක get. හරිද? යන්න තැනක් action attribute එක අර්ථ දක්වලා නැහැ. යන්න තැනක් අර්ථ දක්වලා නැහැ. හරිද? මෙන්න මෙතන තියෙනවා ළමයි අපිට බලා ගන්න පුළුවන්. මේ කොටුවක් තියෙනවා පේනවද වටේට? ඔය කොටුව ගන්න මොකෙන්ද? field set වලින් නේද ළමයි? මෙන්න මේ කොටුව ගන්නේ field set වලින්. මෙන්න මෙතෙන්ට සහ මෙතෙන්ට field set කියලා එන්න ඕන. මෙතෙන්ට සහ මෙතෙන්ට field set කියලා එන්න ඕන. හරි. ඊගාවට ගියපු ගමන් තියෙන description list එකක් නේ. ළමයි මේ description list එක මොකෙක් වෙනවද? මෙතෙන්ට අනිවාර්යයෙන්ම select කියලා එන්න ඕන. select කියන tag එකනේ හදන්නේ. හරි. ඊගා ළමයි අපි ගත්තොත් මේ comment එකක් දාන තැන මෙන්න මෙයා සාමාන්‍යයෙන් ඔයා හිතන්නේ කවුද? මේ text area එකක් නේද ළමයි? එතකොට label for comment your comment ළමයි මෙන්න මේ විදිහට rows ප්‍රමාණය columns ප්‍රමාණය අපිට අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. නියමයි ළමයි අර සාමාන්‍යයෙන් අහන්නේ නැති කොටස් ටිකක් මෙතන තියෙන්නේ. text area තේනද? මෙතෙන්ටත් එන්නේ කවුද? text area. හරිනේ? හරි. එතකොට ඊගාව ළමයි මෙන්න මේ විදිහට මේවකින් පස්සේ මොනවද තියෙන්නේ? check boxes දෙකක් තියෙන්නේ. food required and accommodation required කියලා තියෙනවා. හරිද? එහෙනම් ළමයි type එක check box වෙන්න ඕනේ. මෙතන type එක check box වෙන්න ඕනේ. submit එකට අදාළව මෙතන type එක submit දීලා දෙනවා. මෙතන input තමයි මදි. හරිනේ? මෙතන input checkbox හරිද? මෙතන ළමයි select ඔන්න ඔය විදිහට නෑ මෙතන field set නෑ මෙතන select ඔය බලා ගන්න පුළුවන් මෙතන field set ඒ වගේම තමයි මෙතනත් field set බලා ගන්න ඔන්න එක පුරවන විදිය. select the team සඳහා පෙරනිමි තේරීම default selection less ළමයි default selection එකක් දාන්න මම කියලා දුන්නනේ. selected කියන attribute එක තමයි යොන්න වෙන්නේ. team B දැක්වීමට අදාළ HTML කේත පෙළය දක්වන්නලු. මේ team B කියන එක්කෙනාව මොනා කරන්නලු තමයි default selection එකක් කරන්නලු. එහෙනම් කරන්න තියෙන්නේ මොකද්ද? මේ A කොටසට අදාළ දෙ හිතන්නකො option එක මෙහෙම තියෙනවනේ. ඔය option එකේ value එක මොකක්ද වෙලා තියෙන්නේ? ඒකේ තියෙන දේ දාන්න ඔය. value එක B හරිද? එයාගේ ඉස්සරහින් ඔයා selected කියලා දාන්න ඕනේ tag එක close කරන්න කලින්. තේනා නේද? ඕන් දැක්කද ළමයි? වැඩේ හරි කියලා මම හිතනවා. මෙන්න මෙයා හරහා තමයි default selection එකක් නිර්මාණය කරන්නේ. හරි එහෙනම් 2021 ප්‍රශ්නෙට අදාළවත් තිබ්බ හරිම ලස්සන ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කරේ. හොඳ අර HTML CSS ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ මේ ප්‍රශ්නේ කරන්නත් ඔයාට.